සිසු විහාරාංගය සදහවතුන්ගේ වන්දනාවට මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ පූජාවන් සිදු කරන්නේ. මේ ඓතිහාසික අවස්ථාවකයි ඔබ අප මිනිස් මේ ආකාරයෙන් සූදානම් වන්නේ. මේ මිනිපුරයට ආලෝකයෙන් එක්කදී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තමන් වහන්සේගේ ශාසනික පිළිවෙල නිරන්තරයෙන් දියුණු කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් සිදු කරන උඩකරවිට ශ්‍රී සිද්ධාරාම විහාරය කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මාරණ්‍ය යන උභය මහා විහාරාධිපති රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පඬිත අවසරයි පූජනීය අගරාංගල සුමේධ පුණ්‍යවන්ත නායක ස්වාමීන් වහන්සේගේ මේ අවවාද අනුශාසනාව මඟ පෙන්වීම පිළිදෙලිව මේ විහාරස්ථානයේ මේ විහාරාංගයන් මේ ආකාරයෙන් අභිනවයෙන් ඉදිකරන මේ ආකාරයෙන් ඒකාලෝකමත් වන මොහොතක වැඩම කොට වදාළ මෛත්‍රිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මහානුභාවයන් වහන්සේලා ප්‍රධාන ඒ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය උඩකරවිට ශ්‍රී සිද්ධාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන විවිධ සුවේන පැනවිදින ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ ආනන්ද බෝධිපාක්ෂයේ සහිතව විශේෂ විහාරාංගයන් සම්පූර්ණ සසුනට පූජා කරමින් මේ විහාර පිළිපිට තවත් ඒකාරෝපණය ලබා දෙන්නට මේ කටයුතු ප්‍රයාසයෙන් සූදානම් කරගෙන අපි පවතින සොඳුරු සංඝාමේශයේ අප මෙලෙස සූදානම් වන්නේ මිනිපුරයට මහා ආශිර්වාදයක් වන්නා උඩකරවිට ශ්‍රී සිද්ධාරාම විහාරස්ථ දික්විමෙහි සිට තමයි මූලික ආගමික වතාවක් සිදු කරමින් මේ විහාරස්ථානයේ පිටුවේ අපේ ඉදිකරන උතුරු විවේක සුවේ ප්‍රතිවිද මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ශාසනයේ චිරස්ථිතිය ඔබතුමේ අපි තුමුත් තුන් බැද සාදුනාද පවත්වමු ඔබගේ මේ පුණ්‍යවන්ත ඉති දැකවනා ගනිමින් සාදු සිතින් පුණ්‍යානුමෝදනා ලැබගන්නට ඔබ මේ ධම්මිය සිත භාග්‍ය සම්පන්න වුණා. ඔබට අපට මේ අවස්ථාව මේ ආකාරයෙන් උදා කර දුන්නේ තමන් වහන්සේගේ ශාසනික කර්තව්‍ය සම්පූර්ණ සසුනේ චිරස්ථිතිය වෙනවන්නේ අපේ නිරතර විවේක සුවය වැඩ පිළිවෙල ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ සහ ආනන්ද බෝධිපාක්ෂය සහිත සෙසු විහාරාංගයන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විවෘත කරමින් මේ කටයුත්ත මේ ආකාරයෙන් ආරම්භ කරනවා.
මේ අවස්ථාවේදී ගෝණින් පුෂ්ප පූජාව පවත්වන මොහොතක සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය ගාථා සජ්ජායනාවන් සිදු කරමින් උඩකර විට ශ්‍රී සුබකනාරාම විහාරස්ථාන පිළිවි අභිනවයේ ඉදිකරන්නට යෙදුණු විවේක සුවයෙන් වැඩහිඳින සමාධියේ විවේක සුවයෙන් වැඩහිඳින මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ විරාමරණ කිරීමේ අවස්ථාවකයි අප මෙලෙස එකතු වෙන්නේ. සදහවත්නි අපි තොහොත් මුදුනත් බඳ සාදු නාද පවත්වමු. මේ ඓතිහාසික අවස්ථාව ගම්වාසී අපට මෙතින් දැකබලා සාදු සිතින් පුණ්‍යානුමෝදනාවන් සිදු කර ගන්නට පුණ්‍යානුමෝදනාවන් ලැබ ගන්නට අප වාග්ය සම්පන්න වුණා. මේ අවස්ථාව අපි දින ගණනාවක් තිස්සේ මේ විහාරස්ථානයේ ඉදිරිපසින් ගමන් කරමින් ඔබ බස් රථයේ එහෙම නැතිනම් ගමන්ගේ වාහනේ ඔබ මේ විහාරස්ථාන පින්බිම ඉදිරිපසින් ගමන් කරන සෑම මොහොතකම නිත ගැටෙන්නට ඇති ඔබට මේ දර්ශනීය බුදු ප්‍රතිමා වහන්සේ අද දවසේ විවේක සුවයෙන් වැඩ හිඳින බුදු ප්‍රතිමා වහන්සේ මේ ආකාරයෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ සුබ මොහොතේ විවෘත කරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරමින් මේ කටයුත්ත අප මෙලෙස සිදු කරන්නේ. අපි සාදු නාද පවත්වමු. මහා නාහිමිපාණන් වහන්සේලා වරක් ප්‍රධාන සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය ගාථා සජ්ජායනාවන් සිදු කරමින් ඒ වගේම ප්‍රථම පුෂ්ප පූජාවන් සිදු කරමින් මේ විවේක සුවයෙන් වැඩ හිඳින මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන මේ අවස්ථාව සාදු 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 සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කිරීමේ කටයුත්ත ආකාරයෙන් සිදු වුණා. සදහවත්නි මේ කටයුත්ත මේ ආකාරයෙන් අද දවසේ සිද්ධ කරගන්නට අවසරයි පූජනීය හඟරංජන සුමේද පින්වත් නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ඉතකර ගන්නට උන්වහන්සේ අනුපමේය මෙහෙවරක් මේ සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය වෙනුවෙන් සිහිපත් කළ ආකාරයටම උඩකර විට ශ්‍රී සුබකනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන හේතුව විවේක සුවයෙන් වැඩ හිඳින බුදු ප්‍රතිමා වහන්සේ මෙත් බෝසත් පිළිම වහන්සේ ආනන්ද බෝධි ප්‍රාකාරයේ සහිතව සසු විහාරාන්තයන් මේ ආකාරයෙන් සම්බුදු සසුන වෙනුවෙන් නිරාවරණය කරමින් විවෘත කරමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරමින් මේ කටයුත්ත අප මෙලෙස ආරම්භ කළා. අපි දැන් සූදානම් වන්නේ කෙටි උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සදා වන්දනීය පූජනීය මහා නායක මහරහතන් වහන්සේ වරක් ප්‍රධාන සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයේම අද මේ අවස්ථාවට සහභාගී වන පිරිසක් භාවනීය ආරම්භ දමුත්තන් රසකට මේ ප්‍රධාන පීඨිකාව අපි මේ ආකාරයෙන් විවේක සුවයෙන් වැඩ සිටින මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ අපියස ප්‍රධාන පීඨිකාව වෙත් කර තිබෙනවා. එහිදී ඔවුන්ගේ පැමිණීමෙන් අනතුරුව අපි සූදානම්